Hi, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා හැමෝම හොඳින් පරිස්සමෙන් ඇති කියලා මේ දවස්වල නම් මම මේක වොයිස් කරන්නෙත් එළියේ ඉඳන් වටේ පිටේ සද්ද නම් ගණන් ගන්න එපා. මේ දවස්වල පුලං කරයි. ඉතින් අද තියෙන්නේ ඩේ vlog එකක්. මම උදෙන්ම නැගිටලා කාමරේ පොඩ්ඩක් කරගන්න යන්නේ. හැබැයි මේක එච්චර quality day vlog එකක් නෙවෙයි. ඒ වගේ එකක් ඉස්සරහටම මම අරගෙන එන්න. මම එදා දවසේ කරලා තිබ්බ වීඩියෝස් ටික එකතු කරලා තමයි මේක හැදුවේ. අද මේ vlog එකේ තියෙනවා ටිකක් ගොඩක් විශේෂ දේවල් ටිකක් මගේ ජීවිතේට. එතකොට මම අලුතෙන් පටන් ගත්ත දෙයක්. මම මේ උදෙන්ම නැගිටලා ලෑස්ති වෙන්නේ පොඩි ගමනක් යන්න. මම ඒකේ විස්තර නම් මොකුත් අරගෙන නැහැ. අතර මට එතන ගියාට පස්සේ වීඩියෝ කරන්න පුළුවන් ගමන් තිබෙත් නැහැ. ඒක ටිකක් ලොකු වැඩක් නිසා මම ඒක මොකක්ද කියලා වීඩියෝ එක මැදදී කියන්නම්. අපේ WhatsApp channel එකේ අය නම් මේ වෙද්දි දන්නවා ඒක මොකක්ද කියලා. ඉතින් ඒ ගැන විස්තර අපි මගදී කතා කරමු. මූණ සෝදර ගමන් මම කියන්නම් මම කලින් අප්ලෝඩ් කරපු තෙමු එකේ වීඩියෝ එකට මාර විදිහට views ඇවිල්ලා තිබ්බා. ඒක මට ඉස්සර නම් ඒ විදිහට views ආවා ඉස්සරම. හැබැයි මම අර එක්සෑම් එකත් එක්ක නවත්තලා තිබ්බනේ channel එක. ඊට පස්සේ තමයි reach අඩු වුණේ. හැබැයි අර පරණ විදිහට views එද්දි එන ආසයි වීඩියෝ කරන්න. සහ මේ කමෙන්ට් එද්දිම ගොඩාක් ආසයි. ඉතින් මේ තෙමු එකේ මේ දවස්වල ප්‍රශ්න නේද ටිකක්. ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒක ගැන මම වීඩියෝ එකක් කරන්නම්. තව පොඩි දේවල් ටිකක් ඇවිල්ලා තියෙනවා. ඒවත් එක්කම අන්බොක්සින් වීඩියෝ එකකුත් දාන්නම්. හරි මම දැන් මේ ලෑස්ති වෙන්නේ බැංක් එකට යන්න. බැංක් එකට යන්න ලෑස්ති වෙන්නේ දවල් වෙන්න කලින් යන්නත් ඕන නිසා සහ පොඩ්ඩක් පිළිවෙලට යන්න ඕනේ. ඒකට පිළිවෙලට යන්න ඕනේ. නිකන් කඩේ යනවා වගේ යන්න බැරි නිසා මං හිතුවා බ්ලොග් එකකුත් කරනවා කියලා පොඩි ටච් අප් එකක් දාගෙන යන්න නිසා. මේ ඉස්සෙල්ලාම මම ගානේ පොන්ස් එකේ ජෙල් වගේ ක්‍රීම් එකක් තියෙන්නේ. මම දන්නේ ඇත්තට මේක හොඳයිද කියලා. හරිද? මම ඔය මේ Facebook එකේ group එකක් තියෙනවා beauty tips ලස්සන රහස් කියලා. ඒකේ ගොඩාක් ඇඩ්මින්ස්ලා එහෙම මේ රෙකමන්ඩ් කරලා තිබ්බ නිසා මම ගත්තේ. හැබැයි ඒක එහෙම ලොකු දෙයක් නෑ වගේ. ඔයාලා කරේ පාවිච්චි කරපුවා ඉන්නවනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඒක කොහොමද කියලා. මේ ඊට පස්සේ මම ගානේ Nivea එකේ BB+ sun cream එක. ඒක නම් ගොඩක් හොඳයි. මේ ගිනි අවුවේ ගියේ. එදා මේක හැබැයි අර normal sun cream එක වගේ නෙමෙයි. white cast එකකුත් නැහැ. මේක BB තියෙන එක. ඒ කියන්නේ මේ makeup look එකකුත් එනවා පොඩ්ඩක්. ඒක ගාපු ගමම්ම චුට්ටක් sun cream වගේ තියෙනවා පොඩ්ඩක්. හැබැයි ඒක විනාඩි 2-3ක් යද්දී හොඳට මූණට ලස්සනට තියෙනවා. මම දැන් අලුත් දෙයක් කරන්න ගත්තා. මම මේකප් බඩු තියෙනවනේ. තමන් ගාව තියෙන මේකප් බඩු තියෙනවනේ. ඒ මේකප් බඩු ටික කවදාවත් කන්නාඩි මේසෙ උඩවත් ඔයාලා මොනවා හරි ක්‍රීම් මනම් තියලා තියෙන තැනක තියන්න එපා. ඕව නැති වෙනවා. මම කාලයක් තිස්සේ මම වණ්ඩාර වලට ගියොත් මම ටවුන් එකට ගියොත් ගේනවා බියුටි බ්ලෙන්ඩර් ගේනවා ඔය මොනවා හරි ගේනවා. හැබැයි අනේ නෑ. දවස් දෙකක් ඇති නෑ. කොණ්ඩ කටු ගේනවා එකක්වත් නෑ බලද්දි. ඊට පස්සේ මම කරේ මෙන්න මේ වගේ බෑග් එකක් අරගෙන පර්ස් එකක් අරගෙන මීට වඩා හොඳ ලස්සන ඒවාක් තියෙනවා. ඔයාලට ගන්න ඕන නම් මේකප් බෑග් එකක් අරගෙන හැම මේකප් අයිටම් එකක්ම ෆවුන්ඩේෂන් පවුඩර් ඔක්කොම ඒකට මම දාලා තියෙනවා. මේ බෑග් එකට දාලා ෂිප් එක වහලා කන්නාඩි මේස උඩින් අරන් තියලා තියෙනවා. එතකොට කොහේ හරි යනවා නම් හරි කොහේ හරි යද්දිත් එහෙමම එක්කෝ අපිට දාගෙන යන්න පුළුවන් බෑග් එකකට. නැත්තම් මේකප් එකක් කරගෙන ඒ ටික එහෙමම දාලා යන්න පුළුවන්. දැන් මම කරන්නේ ඔක්කොම ටික ඇඳුමට දා ගන්නවා. ඊට පස්සේ මේකප් එක කරලා ඉවරලා අර ටික ඔක්කොම ආය පර්ස් එකට දාලා මේස උඩින් තියලා යනවා. ඉතින් ඔන්න පොඩි ට්‍රික් එකක්. ඔයාලගේ මේකප් බඩු නැති වෙනවා නම් අන්න එහෙම කරන්න. මම මේකේ ගොඩාක් බඩු අරන් තියෙන තිමු එකෙන්. මේකත් මම ගත්තේ තිමු එකේ. මම තව ලික්විඩ් අයිලයිනර් එකක් ගත්තා. මම ඒක ගොඩක් කලාවට
ගෙදර තියලා තියෙනවා. අනිත් එක කොහරි අද්දි අරන් යනවා ඉස්සර නම්. දැන් නම් දෙකම මේ පර්ස් එකේ දාලා තියෙනවා. ඒකේ පිහිටෙන් දැන් බඩු නැති වෙන්නේ නැහැ. නැත්තම් අපේ ගෙදර ඉන්නවනේ චූටි කෙල්ලෙක්. එහා ආවෙලේද ඔක්කොම අදිනවා. අනිත් දෙන්න ඉතින් කොල්ලෝ කියලා නෑ. යාලත් අර බඩු ටික ඔක්කොම බිමට දානවා. දැන් හැබැයි එහෙම නැති වෙන්නේ නැහැ. තව දෙයක් මස්කාරා ගන්න ආසයි ඉන්නවනේ. මම මේකප් එකක ආසම දෙයක් තමයි මස්කාරා කියන්නේ. හරිද? ඉතින් මේ මස්කාරා ගන්න ආසයට මම කාලයක් තිස්සේ පිස්සු ඇట్లా හිටියා වියානයිකේ මස්කාරා එකට. හැබැයි ඒක ටිකක් ගණන් කියන්නේ සාමාන්‍ය 1300ක් 1400ක් විතර වෙන්න මම හිතන්නේ. හැබැයි ඒක මාර ගණයි. ඊට පස්සේ දැන් මේ මිස් රෝස් එහෙම කියන බ්‍රෑන්ඩ් එක එච්චර පවුඩර් එහෙම ක්වොලිටි නෑනේ. හැබැයි මට මේක බලලා මං ගෙනාවා. මේක රුපියල් 690ක්ද කොහෙද උනේ. ඒක මරු ඒක මරු මස්කාරා එක. ඔයාලා දැක්කොත් ගන්න. මේ මස්කාරා වලට ආසයි ඉන්නවනම් ඒක හොඳට ලේ එක ගෑවෙනවා. මේ සහ හොඳ ඝනකමකුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය ටික කරගෙන මේ ලිප්ස්ටික් එක මම මේ ගත්තේ අපරාධී කියලා මට දැන් හිතලා ඉන්නේ. ඒක පාට වැඩිම වැඩි. ඔන්න වගේ චුට්ටක් අතර අරගෙන තමයි ගන්න වෙන්නේ. මම මේ වගේ පාටවල් ගන්න නැහැ. මම ගන්න නැහැ. මම ගන්නේ සාමාන්‍ය දුඹුරු ඒ වගේ ඒවත් ගන්නෙ. මේ නියුඩ් කලර්ස් ටිකක් ගන්න. මේ වගේ මම ගන්න නැහැ. මගේ පාටට හරියන්නේ නැහැ. ඕක කොහොම චුට්ටක් කරගෙන තමයි දිගටම ගන්න වෙන්නේ. හරි එහෙනම් අපි යන්. මම යන්නේ වෙනම් වීඩියෝ කරලා නැහැ. සෝරි. මම මැදදී කියන්න මොකක්ද ඒ ගියපු වැඩේ කියලා. ඔයාලට මම තව ට්‍රික් එකක් කියන්නම්. මම මේක කියවනවා වැඩි. ඔයාලට ඔයාලා ගාන බොඩි ලෝෂන් එක සුවඳ මදි වගේ නම් එහෙම නැත්නම් ඔයාලට හොඳ සුවඳක් තියාගන්න ඕන නම් බොඩි ලෝෂන් එකයි පර්ෆියුම් එකයි දෙක මික්ස් කරලා ගන්න. බොඩි ලෝෂන් ටිකක් අරගෙන පර්ෆියුම් එක ස්ප්‍රේ කරලා ගන්න. සුවඳ ටිකක් වෙලා තියෙනවා වෙනදට වඩා. ඔන්න ට්‍රික් එකක් කරලා බලන්න. අර කිව්ව ගමන ගිහිල්ලා ආවා බෑන්ක් එකට ගියේ. ගිහිල්ලා කොත්තුකුත් අරගෙන ආවා. මං කිව්ව මල්ල තියෙන්නේ මෙන්න මේක. මේක දැන් හෙන කැතයි හෙන කැත වෙලා තියෙන්නේ. මේ මම දැන් ඔක පොඩ අස් කරන්න කියලා ගත්තේ. මේ තියෙන මම පාවිච්චි කරන ෆවුන්ඩේෂන් කලර් කරෙක්ටර් උනෝ වටික මේ තියෙන මස්කාරා ජාති 3ක්. මෙන්න මේක තමයි මම ඔයාලට රෙකමන්ඩ් කරනවා කිව්ව එක. ඒක මරු. හරිද? මේක මරු. මේකත් මිස් රෝස් එකේ එකක්ම තමයි. හැබැයි ඒක වැඩක් නෑ එච්චර. ඒක හොඳයි අපේ අයිබ්‍රෝස් හදන්න වගේ. ඒක හොඳයි. මේ තියෙන මං ගාව තියෙන ලිප්ස්ටික් ටික ඕකෙන් මම ගොඩාක්ම ආස. ඔය ලිප් ග්ලොස් කියලා තියෙන්නේ. ඒක ටිකක් පරණයි. හැබැයි ඒකට තමයි මං ගොඩාක්ම ආස. ඒකේ කලර් එක තමයි දෙවනියට තියෙන්නේ. අනිත් ඒවා නම් එහෙම ලොකුට පාවිච්චි වෙන්නේ නෑ. හැබැයි මික්ස් කරලා ගන්න එහෙම නම් හොඳයි. මේ දෙකම මං ගත්තේ තිමු එකෙන්. මේ දෙකම රුපියල් 200ක් 300ක් වගේ තමයි උනේ. ඊට පස්සේ ඔන්න ඔය විදියට ඔය ටික පිළිවෙලට හදලා මෙයාව අපේ ගෙදර. ඊට පස්සේ මෙයාව පොඩ්ඩක් සෝදලා එයාලගේ ගේ හදනවා මේ දවස්වල. ඒ නිසා එයා ඉතින් මෙහෙ තමයි ගොඩක් වෙලාවට ඉන්නේ. අයියත් නෑ. අයියා ඉස්කෝලේනේ. ඉතින් මෙයාවත් නාවලා අපේ චූටි බලු පැටියෙකුත් ඉන්නවනේ දැන්. එයාවත් නාවලා කොල්ලයි බල්ලයි දෙන්නම නාවලා දෙන්න හොඳට වේලලා ලෑස්ති කරලා දැන් ඉතින් මට තියෙන වැඩ ඕවා තමයි මේ ඔෆ් සීසන් එකේ. මෙයා ඔයාලා දකින්න ඇති චූටි දවස්වල. දැන් නම් එයා ටිකක් ලොකුයි. මෙයාලා හැම සාමාන්‍යයෙන් ගොඩක් ලොකු වෙන්නේ නැහනේ. හැබැයි ඉතින් දැන් එයා ටිකක් ලොකුයි. මෙයා hina වෙන විදිය ආට hina වෙලා පෙන්නන්න කිව්වා. මෙයා hina වෙන්න උන්නොම තමයි. මේ ඉන්නේ අපේ අම්මගේ අනිත් ළමයා. හරි. ඕන්න දැන් මං කියන්න යන්නේ මම අර කියනවා කිව්ව දේ. ඔයාලා බලනවා ඇති මේ ඩේ ව්ලොග් එකක් මැද මොකද්ද මේ මේකක් දාන්නේ කියලා. මෙහෙමයි. හරිද? ඔයාලා දන්න විදියට මම ඇවිල්ලා ටුවරිස්ට් ඒරියා එකක ඉන්න ළමෙක්. හරිද? එතකොට අපේ පැත්තෙම
බිස්නස් එක වෙන්නේ ටූරිසම්. ඒ කියන්නේ හැමෝගෙම වගේ ප්ලෑන් එක එතකොට හැමෝම ඉගෙන ගන්නේ ගොඩක් වෙලාවට ටූරිසම්. මොකද මෙහි මාසයක් දෙකක් වැඩ කරපු කෙනෙක් හරි කවුරුත් හිතන්නේ නැහැ ආය වෙන ජොබ් එකකට යන්න. මොකද ඒකේ තියෙන වාසි එතකොට ඒකේ තියෙන නිදහස ඒ හැමදේම දන්න නිසා. නිදහස කියන්නේ කිසි වැඩක් නෑ එහෙම නෙමෙයි. හැබැයි ඒක ගොඩක් නිදහස් නිසා කවුරුත් වෙන දෙයකට යන්න හිතන්නේ නැහැ. ඉතින් මම මේක මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ ආසාවක්. මොකද පොඩි කාලේ ඉඳන්ම අපි දැක්කේ ටූරිසම් එතකොට මිනිස්සු ඒ වගේ එයාලා ගොඩ යන්නේ කොහොමද ඒ දේවල් තමයි මම දැක්කේ. ඉතින් මගේ තිබ්බ ආසාවක් තමයි අවුරුදු 23ක් 24ක් විතර වෙද්දි මගේම දෙයක් මම කොහොම හරි පටන් ගන්නවා කියලා. හැබැයි ඉතින් ඔන්න මම අවුරුදු 21 22 විතර ලබද්දී කොහොම හරි මගේ දෙයක් පටන් ගත්තා. ඉතින් මේක ටිකක් කලින් කරපු වීඩියෝ එකක්. දැන් නම් මීට වඩා වැඩ ටිකක් ඉවරයි. ඉතින් මම මගේම විලා එකක් හදන්න පටන් ගත්තා. ගොඩක් පොඩියට ලොකුවට නෙමෙයි. ඔයාලා බලන්න ඇතිනේ මේ කොහෙද කියලා. මේ අපේ ගෙදරම අපේ වත්තේ මම තාත්තගෙන් පර්මිෂන් අරගෙන තමයි හදන්නේ. ඉතින් වෙන කොහෙන්වත් ආය ගන්න ඕනේ නැහැ. අම්මලා තාත්තලා ඉන්න ළඟකින්ම ගන්න එක හොඳයි. හදන එක හොඳයි. ඉතින් මම පටන් ගත්ත එහෙම වැඩක් පොඩියට. ඉතින් මේක ඇත්තටම මගේ තිබ්බ ආසාවක්. ඊට පස්සේ ඒක අයියාගේත් ආසාවක්. ඉතින් අපිට එන්නගේ ලොකුම හීනයක්. ඔන්න ওই විදිහට හැබෑ වීගෙන යන ගමන් මම අප්ඩේට් උත් දෙන්නම් ඔයාලට අපේ විලායකයේ වැඩ ඉවර වෙන විදිය ගැන. ඊට පස්සේ ඔන්න හවස් වෙලා වහින්න ගත්තා. හොඳටම දැන් අපි නාලා කරලා එන්න. මම නාන්නේ කියලා බාත්රූම් එකට ගියාට පස්සේ මම හිතුවා බාත්රූම් එක හොදනවා කියලා. ඊට පස්සේ ෂේප් එකේ හොදන්න ගත්තා. මම මේ වීඩියෝ එක ෆෝන් එක අල්ලගෙන වීඩියෝ කරගන්න බෑ. ඊට පස්සේ මම මේක පැත්තකින් තියලා හොඳට මේක ඉලුවා. මොකක්ද ඒකට කියන්නේ? හොඳට පිරිසිදු කරා. ඉතින් මම අර කිව්ව වැඩේ ඔයාලට ඉස්සරහට විස්තර දැනගන්න ඕන නම් මම WhatsApp channel එකේ නම් හැමදාම වගේ කියනවා. මම කිව්ව ඔයාලට plan එක ආවේ කොහොමද? අපි දෙන්නාත් එක්ක ඔය වගේ දෙයක් තීරණය කරේ කොහොමද? ඇයි අපි එහෙම දෙයක් තීරණය කරේ? ඔය හැමදේම මම WhatsApp channel එකේ නම් කියලා තියෙනවා. ඒක කිව්ව දවසේ අපේ කට්ටිය ගොඩාක් සතුටු වුණා සහ ගොඩාක් react තිබ්බා ඒකට. මට හරි සතුටුයි ඉතින්. ඊට පස්සේ ඔන්න bathroom එකත් හොදනවා මගේ කතාව යන අතරේ. ඉතින් මම මේ දවස්වල මාර සතුටින් ඉන්නේ ඒ නිසා. මොකද මම හිතුවේ නෑ මේ වයසේදී මගේ හීනේ ඉෂ්ට කරගන්න මට පුළුවන් වෙයි කියලා. ඒකට ගොඩාක් මගේ ගෙදර අය සපෝට් කරනවා අපි දෙන්නටම. මොකද අයියා ඉන්නේ ඉතින් ළඟ පාතක නෙවෙයිනේ. එතකොට එයා හිනා ගොඩාක් ලොකු වැඩක් කරනවා. එයා හිනා හැමදේම මගේ අහා බලනවා. මොකද මම ඉතින් තාම වයසෙන පොඩි සහ මට බිල්ඩින් කන්ස්ට්‍රක්ෂන් ගැන අත්දැකීම් නැහැ කොහොමද. ඉතින් අපේ අක්කලා තමයි ඒව ගොඩාක් දුරට බලන්නේ. අපි දෙන්නට වෙන්න ඕන විදිය කියන්නේ අපේ අක්කලා. එතකොට අම්මා මාර විදියට ඉතින් අපිට සපෝට් කරනවා. ඉතින් අපි ඉස්සරහට කරගෙන යද්දි බලමු මේක වැඩ කොහොමද වෙන්නේ කියලා. කතාවෙන් කතාව මම බාත්රූම් එක ගස් කරලා ඉවරයි. අපේ බලපැටියගේ දේවලුත් තියෙනවා. උතන ගණන් ගන්න එපා ඉතින්. ඊට පස්සේ අපි එහෙනම් නාගෙන එන්න. මේ වගේ කොටු කඩිස්මක් ඔයාලටත් තියෙනවද? එහෙනම් කමෙන්ට් එකක් දාන්න. හරි. ඉතින් මේවා ගැන නම් මම ඔයාලට ගොඩක් විස්තර කියලා තියෙන නිසා මම ආයි කියන්නේ නැහැ. මගේ ෂැම්පූ එකයි, කන්ඩිෂනර් එකයි, Dream Hair and Beauty Products. අපි එහෙනම් නාලා ඇවිල්ලා පොඩ්ඩක් මූණ හදා ගන්න ඕනේ. මොකද මේ දවස්වල නම් මූණවල් මාර විදියට වේලෙනවා නේද? ඒ කියන්නේ හුලඟත් එක්ක මගේ තෝල් දෙකෙන් පුපුරලා තිබ්බේ. පුළුවන් නම් ඔයාලා හැම වෙලාවෙම වැස්ලින් එකක් හරි ගන්න බලන්න. මේ හරි අමාරුයි. ඊට පස්සේ කෑමක් කන්නවත් බෑ. නැත්තම් බටර් හරි මොනවා හරි ගන්න. නැත්තම් ජැනට් එකේ තියෙන ওই ලිප් බාම් ගොඩක් හොඳයි ඒව නම්. ගාගෙන ඉන්න. අනිත් එක තමයි ගොඩාක් පරිස්සමෙන් ඉන්න බලන්න මේ දවස් ටිකේම. මම මේ ගානේකේ ටෝන එක මේක පුළුන් කෑල්ලකට ගාලා ගන්නවට වඩා ඒක හොඳම මට නම් හිතෙන්නේ අතින් අතට අරගෙන ගාන එක. මොකද ගොඩාක් යන්නේ පුළුන් කෑල්ලටනේ.
අපි හිතනවනේ දැන් අපි මූණ හොදගෙන ආවා මූණේ තියෙන කුණු දූවිලි දැන්නන්නේ නැහැ කුණු නැහැ හරි ලස්සනයි කියලා. ඔයාලා මං කියනවට මේ විදියට මේ ටෝනර් එකක් පාවිච්චි කරලා බලන්නකො පුළුන් කෑල්ලකට අරන් නාලා ඇවිල්ලා හරි අපි ඒ කියන්නේ අපිට පේන්නේ නැති දූවිලි ගොඩාක් එනවා ඒත් පුළුන් කෑල්ලට. ඔයාලා ඒක කරලා බලන්න. ඊට පස්සේ එහෙම වේලෙන්න දීලා ඔයාලා සීරම් එකක් පාවිච්චි කරනවා නම් පාවිච්චි කරන්න. මගේ සීරම් ඉවරයි මේ දවස්වල. මම මෙන්න මේ අර පොන්ස් එකේ ගානවා කිව්ව එක තමයි ගාන්නේ. මට නම් ඒකේ ඇත්තට ලොකු ප්‍රතිඵලයක් නැහැ. මට හිතා ගන්න බෑ මේ මූණ පොඩ අවුල් ගියේ ඒකටද කියලා. ඒක දැන් මේ දවස් ටිකේ මම ඒ නිසා ගාන එක නතර කරා. ඕකත් ගාලා හැබැයි ඒක ගෑම හරි කූල් වෙන මූණ. හරි මේ කම්ෆර්ටබල් හැබැයි. ඒත් ඉතින් රිසල්ට් එකක් නැත්තම් වැඩක් නැහැ නේ. තියෙන රිසල්ට් එකක් නැති වෙලා යනවා නම් වැඩක් නැහැ ඉතින්. හරි එහෙනම් අපි දැන් නාලා ඉවරයි. ඊට පස්සේ ඔයාලා ඩියෝඩරන්ට් පාවිච්චි කරනවා නම් ලිප් බාම් පාවිච්චි කරනවා නම් මේක තමයි මට නම් හම්බෙලා තියෙන හොඳම ලිප් බාම් එක වැස්ලින් එක. මේක හැබැයි ඉතින් ඔයාලට ඔරිජිනල් එක හොයාගන්න පුළුවන් නම් හොඳයි ගොඩක්. මේක ගෙස් කෙනෙක් දීලා ගියපු එකක්. ඒ නිසා ඒක ඔරිජිනල්. මම මේ අයිබ්‍රෝස් වලත් ගානවා. මොකද මේ අයිබ්‍රෝ වැවෙන්න එහෙම හොඳයි කියලා මම අහලා තියෙනවා. ඊට පස්සේ අපි කොණ්ඩේ වේල ගන්න යන්නේ. මොකද වහිනවා හොඳටම මේ දවස්වල. මේ දවස්වල වහිනවා කියන්නේ අපිට නම් හැබැයි මම දැක්ක කොළඹ නුවර එහෙම ගොඩක් වහිනවා. මෙහෙ නම් හැබැයි වැස්ස නැහැ. හුළඟ පොඩ්ඩක් තියෙනවා. ඔයාලගේ පැත්තේ කොහමද? කාලගුණ වාර්තාවක් දාගෙන යන්න බලන්න. මේ ඇවිල්ලා ගානීකී බොඩි ලෝෂන් එක මේක නම් 10 out of 10. ඒක මරු. ඒක විටමින් C එක. ඒක සුවඳත් එහෙමයි. හොඳට ඇඟ මොයිස්චර් වෙනවා. ඒක ගොඩක් හොඳයි. මේ තියෙන මම අර කිව්ව ට්‍රික් එක ඔයාලගේ බොඩි ලෝෂන් එකට පර්ෆියුම් දාලා මික්ස් කරලා ගන්න. ගොඩාක් වෙලා සුවඳ තියාගන්න පුළුවන්. ගොඩාක් වෙලා කියන්නේ පැය 3-4 නෙමෙයි. ඉතින් අපි පර්ෆියුම් එකක් ගහුවත් සාමාන්‍යයෙන් ඒක බ්‍රෑන්ඩඩ් නෙමෙයි නම් පැයෙන් විතර සුවඳ යනවානේ. ඉතින් ඕක සාමාන්‍යයෙන් පැය එකමාරක් විතර තියාගන්න පුළුවන් බොඩි ලෝෂන් එක මික්ස් කරලා ගැහුවම. ඊට පස්සේ කොණ්ඩ වටක් ගහගෙන අපි යනවා තේ බොන්න. තේ බොන්නේ මාළු බිස්කට් සමගින්. කන්නේ කියලා ඉන්නවා. ඒක කරගන්නම බෑ. අනේ මන් දන්නේ. හැබැයි උන්න යාන්තම් දැන් දවස් 3ක් විතර රැට කන එක නවත්තලා හිටියා. මොකද අපි යන්න ඉන්නවා ට්‍රිප් එකක්. ට්‍රිප් එකක් යන්න ඉන්නවා ජූනි වල. ඒ නිසා පොඩ්ඩක් කෑම අඩු කරන්නත් ඕනේ. අඩු කරන්න බෑ. හිත හදාගන්න බෑ. හරි එහෙනම් අපි තේක පීලා අපි යන් ඔඩියෝ බලන්න. මම නිදා ගන්න කලින් කරන ලොකුම වැඩේ මේක. මෙයාව ඇවිල්ලා පීරන්න ඕනේ. මෙයාව පීරලා මෙයාට කෑම දීලා මෙයාට වතුර දීලා එයාව පොඩ්ඩක් හූරතල් කරලා තමයි ඉතින් මම නිදා ගන්න යන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අද දවසේ ගෙවුනේ. මං කිව්ව මේක ගොඩක් හොඳ ඩේ බ්ලොග් එකක් නෙමෙයි වෙන්නේ නැති. මට ඔයාලට පොඩි අප්ඩේට් ටිකක් දෙන්න ඕනේ. එහෙනම් ඉතින් WhatsApp channel එකට join වෙලා නැති අය join වෙන්න. මොකද මේකේ අප්ඩේට්ස් ගොඩාක් දානවා. එහෙනම් thank you for watching. Bye bye.